හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඔය තියෙන්නේ white color මීටර් 5 roller. යාළුවනේ ඔය තියෙන මං කලින් ගෙනපු roll මම මේ වගේ වීඩියෝ එකක් ගේන්න හිතුවේ ඔයාලා ගොඩක් අය මේ ප්‍රශ්න මගෙන් අහන නිසා. ලයිට් කොහෙන්ද ගන්නෙ කොහෙන්ද කියලාත් මම ඉස්සරහට කියනවා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්නකෝ. මම හිතනවා ඔයාලට ගොඩක් වටිනවා ඇති කියලා මේ වීඩියෝ එක. ඔය තියෙන යාළුවනේ වයර්. ඒවත් මීටර් 5 තමයි යාළුවනේ මම ගේන්නේ. මොකද ලොකු වැඩක් කරගන්න පුළුවන් මීටර් 5ක් වගේ ගෙනාවම. ඔන්න ඔයාලා හැමෝම මගේ අහන ප්‍රශ්නෙට මම උත්තරයක් ගෙනාවා. මම ගෙන්නන්නේ මාකට් ප්ලේස් එකෙන්. Facebook නැත්නම් දරාස් එකනුත් ගෙන්නනවා. ඔය තියෙන මං ගෙන්නන page එකක්. ඔයගෙනුත් ඔයාලට order කරන්න පුළුවන්. ඕනම single color light එකක් මෙයාලා ගාව තියෙනවා. ඔය තියෙන තව අලුත් වැඩක්. ඔයාලා ගොඩක් කට්ටිය අහනවා මේ light හදන්නේ කොහොමද කියලා. ඒකින්ද light හදන වීඩියෝ එකක් ගෙනාවා. යාළුවනේ ඔය හදපු light එක මම නිල්පිරිල්ට set කරා. light එක set කරපු එකේ short video එකක් දැම්ම යාළුවනේ. ඒකත් ගිහින් බලන්න. යාළුවනේ ඔයාලට ලයිට් හදන එකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. දන්න දෙයක් නම් මම කියලා දෙන්නම්. යාළුවනේ ලයින් එක දෙන්න විතරයි. දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි. බලමු කොහොමද ලයිට් එකේ තත්ත්වය කියලා. ඔයාලා හැමෝම අහනවනේ යාළුවනේ මොකෙන්ද කරන්ට් එක දෙන්නේ කියලා. මම කරන්ට් එක දෙන්නේ 12 වෝල්ට් ඇම්පියර් 10 පවර් සප්ලයි එකකින්. ඔන්න යාළුවනේ ලයිට් එක හදලා ඉවරයි. කොහොමද වාහන එළිය? සුපිරි නේද වැඩේ යාළුවනේ. ඔයාලත් ලයිට් එකක් හදන්න try එකක් දීලා බලන්න යාළුවනේ. මොනවා හරි දන්නේ නැති දෙයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.